දෙවියන්ගේ ආශිර්වාදය ලැබුණට පස්සේ යහපතම සැලසෙනවා. මොකද්ද පින්වතුනි? මොකද්ද දරුවනි දේවතා බලි කියන්නේ? දේවතා බලි කියන්නේ ඉල්ලීමක් නැතුව තියෙන දේව පූජාව. දෙවිවරු ගොඩාක් සතුටු වෙන්නේ ඒකෙන්. ඔන්න ඒ වගේ දේවතා බලියක් තමයි අර මොරුතෙන් දානේ කියන්නේ, කිරි උතුරවන්නේ අලුත් සහල් මංගල්‍යේ. දේවදානේ කියලා. බහිරව පූජාව කියන එක දේවතා බලියක්. ඊළඟට තමයි ලංකාව රකින්න දෙවිවරු ඉන්නවා. විෂ්ණු කතරගම සමන් විභීෂණ කියලා. ඒ දෙවිවරුන්ට පූජාවක් තියෙනවා ඉල්ලීමක් නැතුව. අන්න දේවතා බලය. ඔය ළමයිට කරදර වැඩි. නිතර ලෙඩ වෙන සිද්ධි වුණාට පස්සේ ওই දේවතා බලි තිබ්බට පස්සේ සමහර රෝග නැති වෙලා යනවා. ඒක කරන්නේ මෙහෙමයි. අපි කියමු ළමයෙකුට O level විභාග A level විභාග ළඟයි කියලා. මේ ප්‍රදේශයට අධිග්‍රහිත දෙවියෙක්ගේ දේවාලයක් තියෙනවා. ඒත් කියනවා අපේ ළමයාගේ විභාග ළඟයි. ඒ විභාගේ නිමිත්තෙන් ඔබතුමාට තුටු පඳුරක් පිණිස මේ පූජාව ගෙනාවේ කියලා කරණීය මෙත්ත සූත්‍රය කියලා ඒ දෙවියන්ට පින් දෙනවා. එච්චරයි. බාර වෙන්නේ නැහැ. අන්න දේවතා බලය. අලුතෙන් දෙන්නෙක් විවාහපත් වෙනවා. එතකොට මේ දෙන්නගේ විවාහපත් වීම නිමිත්තෙන් මේ දේව පූජාව ගෙනාවේ කියලා කරණීය මෙත්ත සූත්‍රය කියලා පින් දෙනවා. අන්න දේවතා බලය. අලුතෙන් ගෙයක් හදනවා. ඒ ගේ හදන එක මොල් කරගෙන දේව පූජාවක් තියලා දෙවියන්ට පින් දෙනවා. බාර වෙන්නේ නැහැ. ඒ දෙවියන්ට සංග්‍රහ කරනකොට අර පූජා වට්ටි දහසක් මැද ඉල්ලීමක් නැතුව තියෙන එකම දේව පූජාව දෙවියන්ට පේනවා. ඉතින් ඒ නිසා පින්වතුනි අර ඊළඟට පත්තිනේ මෑණියන්ට පින් දෙන්න කරන කිරියම්මා දානේ. කිරියම්මා දානේ දේවතා බලයක්. ඒ නිසා ළමයින්ට දේව ආශිර්වාදය ලැබලා දෙන්න ඕනේ නම් ඔයාලගේ පවුල් වලට දේව ආශිර්වාද ගන්න ඕනේ නම් ඉල්ලීමක් නැතුව දෙවියන්ට පූජාව තියන්න ඕනේ.